මම මුලින්ම මේ පන්තියට ඇත්තටම ආවේ අතපස්සේ අන්තිම වගේ. ඒ වෙනකොට මට තිබ්බේ 30 ගානක් ලකුණු. ටිකක් අන්ත 30 ගාන වගේ එන්නේ. ඊට පස්සේ මම සෙකන්ඩ් පන්තිම ආවා. ඊට පස්සේ ඉතින් ඒක වැඩි වුණා. ඊට පස්සේ 9 වසරේ අන්තිම වෙද්දී 90 ගානක් වුණා. ඒක තමයි කියන්නේ. මම පයින් පාර 90 ගානක් ගත්තේ 9 වසරේදී. ඒ දාන අලු එන වචන නෑ. ඊට පස්සේ ඉතින් එහා නම් 90 ගාන තියාගත්තා. ටික ටික සමාජ දර්ශන නිකන් බැස්සා. ඒ වෙලා ඉවසයි අවුලක් නෑ. මේ සැරේ තිබාගේ ඒක ඔය ලිව්වනේ. ඊ අතරම ඒකත් ගන්න එකට අනිවාර්යයෙන්ම මම ඒක තියෙනවා. මොකද ඒ දුන්නේ අපිට කරපු විදියට අපි නවත්තගෙන ඊට පස්සේ ඒව කරලා පේපර් 50 ගන්න තුන නැත්තම් ඉතින් බැරි නෑ. මම සරි පන්තිරෝ ඉන්නා හතරවසරේ නැදවලු. එදිරිට හිටාක් ටිකෙන් ටික වැඩි වෙනවා. අන්තිම වාරේ මට තිබ්බා 11 79ක්. සර් තමයි. ඒ පන්තිය තමයි ඉතින් ආසම් පන්තිය. ඉතින් ටිකේ ඔයාලා පිටින් හොඳට වැඩ කරන පාස් එකක් සෙට් කරනවා තමයි. මුලින්ම 10 මුලදී වගේ. එතකොටත් මට අපි මතක ගන්න කියන වැඩ කරලා 11 දිනක් ලකුණු 70 ගන්නම ආවා. ඒත් අන්තිම වාරේ මම ලකුණු 70ක් තිබ්බේ. මට ඔයලා මට ඒකක් තියෙනවා. මම මුලින්ම සර් පන්තියේ ලකුණු 36 තිබ්බේ. ඊට පස්සේ තේරුමාර විභාග මොසීමා. ඊට පස්සේ මොකද අන්තිමට විභාග දෙනවා ඒක. මම ඉස්සරහට ගෙනරයි දිනකයි සියයයි. මම සරි පන්තියේ ක්ලාස් එකේ පරිමාරි. සරි පන්තියේ කයි මම හදන්න ගියා. එතකොට මම පරිභාග වල පේපර් ලියුවා අඳගත්තා. විද්‍යාවේ ගාන හදන්න දන්නවා. ඒ වුණාට මට ඒ ගානට අනුව ඒක හදන්න දෙන්නේ. ඒ වුණාට සරි මම ගියාම හරි සතරින් ගම් ලියුවේ ගන්න පේපර්. ඔය දවසේ හරි සතරින් ආයේ ගන්න පේපර් ලියලා. හරි දවසේ පේපර් මම දෙන්නේ. ඊට පස්සේ නම් පේපර් කරා. ඊට පස්සේ මෙහි පේපර් ලියුවා. ඊට පස්සේ ආයෙත් දවස් දෙකක් පේපර්. ඊට සමහර ඒවා පේපර් ගාලා දුන්නා. සමහර ඒවා අපිට ඒක සාකච්ඡා කරා. ඒක කොහොමද? ගොඩක් කරනවා. පාස්තාවකට කරනවා. මම සරි පන්තිලා ඉන්නේ මම යොසරි මැද වගේ. ඒකට ඉතින් අපි ඉස්සරහට. ඔයාලට තිබ්බා D එක. ඉන්ටර් ගොඩක් thank you. සයිඩින් පේපර් එකක් පහළයි. මේක ඉක්මනින් ඇවිල්ලා දවස් දෙක තුනක් යාවේ. ඊට පස්සේ නැවතුණා මගේ. ඊට පස්සේ ආයෙත් පස්සේ පේපර් දීලා පන්තියේ මේ පන්තිය අම්මා ඇතුළ. ඊට පස්සේ අම්මාත් එක්ක මම ආයෙ ආවා. ඊට පස්සේ ගමු වැඩිනා. ට්‍රැක් කරලා පේපර් මේ දෙකක් අපි කොපි කරා. ඒක ආවේ ඊට පස්සේ ආයෙත් තන්තනින්ම දැම්ම පන්තිවලට. ඊට පස්සේ හදාලා තමයි ලකුණු හදාගත්තේ. ඒකෝට අපි 50 ගණන් වගේ තිබ්බා. පහළ ඉඳලා ලකුණු පහළ ඉඳලා ඒ ගණන් වෙනාවේ. ගණන් පන්තියේ එනකොට තිබ්බේ ලකුණු 19ක් වගේ අඩු වෙන එකක් තිබ්බේ. ඒකට මගේ ස්ටඩිය මේ තියා ගණන් වල සර් ගණන් වල ඉඳන්නේ හැම එකම මගේ කාලසටහන හදලා හැම එකම කරා සර් ඉවත් කරගෙන යන ඔක්කොම වෙනවා. ඔයගෙට කියලා තියෙනවා. ඒක තමයි. කල්දී අර මම මාධ්‍යයක් ඉන්නවා. ආසරුව අම්මට එකට දෙන්න එකයි කියලා. තවත් දෙකක් මාස ඒක කල්තියට ගත්තා බව. ඒ හරියට කියලා දැන් සර් එකලාවතරේ මුලවගේ ඒ රෝඩේ උනේ 20 ගණන් වගේ කොහොමද ඊට පස්සේ පේපර් කරවලා කොහොමද ආව පාස් කරා මොකද වෙලෙලා සර් කරගෙන පාඩම් කරලා අනිත් කොහොමද වෙලා වෙන දේවල් කරන්න මේ එහෙම මං ගහන්නේ මම හරි අහිංසක කෙනෙක් හරිද අපේපර්ස් කරන්න කියනවා ඊට පස්සේ මම පේපර්ස් දෙනවා වෙනම හරිද ඒ වැඩවල ටික හරියට කරගත්තොත් ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් අර අයියලා කරා වගේ ඇවිල්ලා මෙතන පාට E එකක්ද B එකක්ද C එකක් කියනවා නම් C එකක්ද Tamanට තියෙන රිසල්ට් එක මෙතනට ඇවිල්ලා ෂෝක් එකට කියලා යන්න පුළුවන් පේපර් පටන් ගන්න ඒක පේපර් පටන් ගන්න වෙනකොට ඕගොල්ලෝ හොඳ මට්ටමක ඉන්න ඕනේ පේපර්ස් ටික